මට A level හොඳට කරලාත් යන්න බැරි courses කියලා. වෙනස්ම විදිහකට දේවල් දකිනවා නම් පේපර් කීයක් වගේ ලියන්න වෙනවද මේකේ courses වලට යන්න? ඒක ඇත්තටම අපිට exams කියලා දෙයක් නැහැ. Welcome to Smart Talk. A level වලට හොඳට face කරලා හොඳ result එකක් ගත්තට විතරක්ම යන්න බැරි campus courses තියෙනවා ලංකාවේ. මෙහෙම කියනකොට සමහර විට පුදුම වෙනවා ඇති මොනවද මට A level හොඳට කරලාත් යන්න බැරි courses කියලා. විශේෂයෙන්ම මොරටුව campus එකේ තියෙනවා ඒ වගේ courses set එකක්ම. ඉතින් අද අපි ලෑස්ති ඒ දේවල් ගැන කතා කරන්න. අද මාත් එක්ක ඉන්නවා මොරටුව campus එකේ architecture faculty එකෙන් graduate වෙලා ඒ වගේම නංගිලා මල්ලිලා ගොඩකට මේ courses වලට යන්න මඟ පෙන්නපු හර්ෂණී පෙරේරා. hi හර්ෂණී. hey මනීෂා. මුලින්ම කියන්නකො මොනවද කැම්පස් එකේ මොරටුව කැම්පස් එකේ තියෙන courses මේ විදිහට aptitude test එකක් වගේ අමතර සුදුසුකම් සපුරන්න ඕනේ. ඇත්තට මනීෂා අපිට architecture faculty එකෙන් ගත්තොත් courses තියෙනවා architecture ඊට පස්සේ landscape architecture ඊට අමතරව design තියෙනවා. ඒ ටිකට තමයි අපිට aptitude test තියෙන්නේ. ඊට අමතරව අපිට engineering faculty එකේ fashion design and product development කියලා තවත් course එකක් තියෙනවා. ඉතින් ඒ courses ටික තමයි අපිට දැන් තියෙන්නේ. එතකොට මේ courses වලට යන්න අනිවාර්යෙන් කෙනෙක් aptitude test එකට face කරන්න ඕනේ. මොකද්ද මේ aptitude test එක කියන්නේ? එතකොට මොකද්ද මේ aptitude test එකකින් ළමයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ? මනීෂා aptitude test එකක් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අපිට කියන යෝග්‍යතා පරීක්ෂණය එක්ක entrance exam එකක් වගේ තමයි ඇතුළත් වීමේ විභාගයක් aptitude test කියලා කියන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් ඒකක් තියන්නේ ළමයෙක්ගේ නිර්මාණශීලීත්වය උරගා බලලා ඒකට වෙනස්ම ආකාරයේ උත්තර දෙනවා නම් වෙනස්ම විදිහකට දේවල් දකිනවා නම් අපි ඇත්තටම එහෙම ස්ටුඩන්ට්ස්ව තමයි ඒකට ටෙස්ට් එකෙන් පාස් වෙලා සිලෙක්ට් කරලා ගන්නෙ. ඔව්. එතකොට aptitude test එකකදී කොහොමද මේ aptitude test එකට ළමයෙක් apply කරන්නේ? මොකද්ද මේ process එක? ඒ process එක ඇවිල්ලා මනුෂ්‍ය මුලින්ම අපි notice එකක් දකිනවා පත්තරේ. සාමාන්‍යයෙන් usually university එකෙන් පත්තරේදී post කරනවා. මෙන්න මෙහෙම aptitude test වලට applications call කරනවා. ඊට පස්සේ තමයි අපි notice එක පත්තරේ දැක්කට පස්සේ අපිට ඕනනම් website එකට ඒක එක්ක through guide කරලා බලන්න පුළුවන්. website එකේ වැටෙනවා. applications call කරනවා කියලා. ඒකට ඒකත් අපි normally UGC එකෙන් අපි register වෙන්නේ website එකේ ඒ පිළිවෙලම තමයි. තමන්ගේ details දාලා එතකොට academic qualifications ඒ ටික සේරම දාලා ඊට පස්සේ සාමාන්‍ය විදිහට ඒකේ register වෙන්න පුළුවන්. ඊට අමතරව ඒකේ අහනවා qualifications ඒ කියන්නේ අපේ O level විස්තර අහන්න පුළුවන් සමහරක් subjects වලට ඒ ටික ඔක්කොම fill කරලා අපිට ඇත්තටම පුළුවන් ඒකට register වෙන්න. එතකොට මේ aptitude test වලට call කරන කාලයක් තියෙනවද? ඒ කියන්නේ campus A level result වලින් පස්සේද ඊට කලින්ද කොහෙමද කොයි වගේ කාලෙද? ඒකට මනීෂා call කරන්නේ A levels වලින් පස්සේ. සාමාන්‍යයෙන් අපි A levels results ආවට පස්සේ මාසයක් වගේ ඇතුළත aptitude tests වලට call කරනවා. applications ඊටසේ website එකේ open කරනවා. ඊටත් පස්සේ applications website එකේ open කරා කියලා newspaper notice එකකුත් යනවා. ඒ වගේ මාර්ගකින් තමයි අපි දැනගන්නේ. ඊටත් අමතරව graduates ලා අඳුරන අය ඉන්නවා නම් අහන්න පුළුවන් මෙහෙම applications call කරාද කොහොමද තත්ත්වය කියලා. නමුත් website එකට ගියොත් අනිවාර්යෙන් බලා ගන්න පුළුවන් ඕනම කෙනෙක්. ගොඩක් අයගේ හීනයක් වෙලා තියෙන campus එකක් තමයි මොරටුව campus එක කියලා කියන්නේ. ඉතින් මොරටුව campus එකට ගොඩක් දුරට එන්නේ science maths කරපු කට්ටිය ඉන්නේ ගොඩක් courses තියෙන. මොන වගේ subject A level වලට කරපු අයට දෙන්න පුළුවන්? ඔව්. සාමාන්‍යයෙන් ආකිටෙක්චර් ෆැකල්ටි එකේ අපි ගත්තොත් ආකිටෙක්චර් කියන ඩිග්‍රී එකට එන්න පුළුවන් normally ඕනම ස්ට්‍රීම් එකක කෙනෙක්ට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි ආර්ට් ස්ට්‍රීම් එකෙන් ඇප්ලයි කරනකොට සමහරක් අයට ස්පෙસિෆික් සබ්ජෙක්ට්ස් තියෙනවා මෙන්න මේවා කරලා තියෙන්න ඕනේ කියලා. ඒ අයට තමයි ඇප්ලයි කරන්න පුළුවන්. අපි ජෙනරලි ගත්තොත් ආර්ට් කරලා තියෙන අපි කියන්නේ චිත්‍ර විෂය හදාarලා තියෙන්න ඕනේ. ඊට අමතරව ජියෝග්‍රැෆි ඒ දෙක සාමාන්‍යයෙන් කලා කරනවා නම් ඒ දෙකෙන් එකක් කරලා තියෙන්න ඕනේ. අනිත් ස්ට්‍රීම්ස් වලින් ගත්තොත් ඕනම ස්ට්‍රීම් එක කෙනෙක්ට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ විදිහම තමයි ඇප්ලයි වෙන්නේ ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් එකටත්. ඊට අමතරව ඩිසයින් ගත්තොත් ඕනම ස්ට්‍රීම් එකක කෙනෙක්ට ඩිසයින් කෝස් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඕනම ස්ට්‍රීම් එකක කෙනෙක්ට කිසි බයක් නැතුව ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට ඇප්ලයි කරන්න පුළුවන්.
පේපර් කීයක් විතර ලියන්න තියෙනවද මේ ඇපිටියුඩ් ටෙස්ට් එකේ? ඒ කියන්නේ කෝසස් තියෙනවා ආකිටෙක්චර්, ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර්, ඩිසයින්, ෆැෂන් ඩිසයින්. ඔහොම කෝසස් 4ක් විතර තියෙනවනේ. පේපර් කීයක් වගේ ලියන්න වෙනවද මේකේ? ඒකට මනීෂා පේපර්ස් වශයෙන් ගත්තොත් අපිට ඇත්තටම මුණ දෙන්න වෙන්නේ පේපර්ස් 3කට. මොකද ආකිටෙක්චර් and ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් කිව්වහම එක පේපර් එකයි යන්නේ. මොකද ඒ දෙකොල්ලොන්ටම එකම පේපර් එකෙන් තමයි ළමයිව සිලෙක්ට් කරන්නේ මාකින් ස්කීම් එකයි මාකින් ක්‍රයිටීරියා එකයි අනුව. ඊට පස්සේ අපිට වෙනම පේපර් එකක් යනවා ඩිසයින් එකට වෙනම පේපර් එකක්. ඊට පස්සේ ෆැෂන් ඩිසයින් and ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් ඒ කියන්නේ එන්ජිනියරින් ෆැකල්ටි එකේ තියෙන විලාසිතා නිර්මාණකරණය සහ නිපැයුම් ප්‍රවර්ධනය කියන කෝස් එකට තව පේපර් එකක් තියෙනවා. ඒතකොට ඔක්කොම එකට ගත්තාම පේපර්ස් 3ක් තමයි අපිට මුණ දෙන්න තියෙන්නේ. ඒ කියන්නේ ලෑන්ඩ්ස්කේප් සහ ආකිටෙක්චර් වලට එක පේපර් එකක් තමයි ලියන්නේ නේ. හරි. එතකොට දැන් ගොඩක් අය මම අහලා තියෙන දෙයක් තමයි හර්ෂණී මේ ඇපිටියුඩ් ටෙස්ට් එක ලියන්නත් ආසයි. එතකොට මොරටුව කැම්පස් එකට එන්නත් ආසයි. ආකිටෙක්චර් කරන්නත් ආසයි. හැබැයි මේ කියනවා මට අනේ චිත්‍ර බැහැනේ. චිත්‍ර කිසිම හැකියාවක් නැහැ. මම පොඩි කාලේ චිත්‍ර කරලත් නැහැ. ඉතින් ඒ හින්දා මට ඇපිටියුඩ් ටෙස්ට් එක ලියන්න බයයි කියලා. මේ කතාව ඇත්තද? ඇත්තටම මේ කෝසස් වලට සිලෙක්ට් වෙන්න චිත්‍ර පුළුවන් වෙන්න ඕනේද හොඳට? ඇත්තට මනීෂ එක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. මොකද ඇත්තටම චිත්‍ර අඳින්න ලොකු හැකියාවක් තියෙන්න ඕනේ නැහැ. මම කියන්නේ ඇත්තටම අඳින්න බැරි වෙන්න ඕනේ කියලා. නමුත් ඇත්තටම ලොකුවට බය වෙන්න දෙයක් නැහැ. මොකද ඇත්තට මෙතන බලන්නේ තමන්ගේ ඔළුවේ තියෙන අයිඩියා එකක්. අපි කියන්නේ මොකක් හරි රෆ් කන්සෙප්ට් එකක් අපිට එළියට දාගන්න ස්කෙච් එකක් ඇඳලා කෙනෙක්ට අපි කියන්නේ අපි sannivedanaya කරන්න පුළුවන් වෙන්න මම මෙන්න මේ දේ තමයි මේ කියන්නේ කියලා අන්න ඒ වගේ යම් කිසි දෙයක් කෙනෙක්ට සරල විදිහකට ස්කෙච් එකකින් කමියුනිකේට් කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි ගොඩක්ම වැදගත්. ඒ දේ තිබුණාම හොඳටම ඇති. නැත්නම් ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන් අය තමයි තේරෙන්නේ. නැත්නම් හොඳට පාට ගලපලා පාට කරන්න පුළුවන් අය තමයි තේරෙන්නේ කියලා ඇත්තටම එහෙම එකක් නැහැ. ඇත්තටම නිර්මාණශීලී විදිහට උත්තරයක් ලියන්න පුළුවන් නම් එතකොට අනිත් අය දකින දෙයට වඩා අලුත් අපි කියනවා පර්ස්පෙක්ටිව් එකකින් උත්තරයක් දෙන්න පුළුවන් නම් පේපර් එකට ඇත්තටම ඒක තමයි වටින්නේ. ගොඩක් වෙලාවට අපි ඒවල බලන්නේ තමන්ගේ ඔළුවේ තියෙනවා කන්සෙප්ට් එකක්. අපි උත්තරයක් ලියනකොට කන්සෙප්ට් එකක් තියෙන්න පුළුවන්. එතකොට ඒක දල රූප සටහනකින් එක්ස්ප්ලেইন කරලා මම මේ දේ තමයි මේ කියන්නේ කියලා කියන්න පුළුවන් නම් ඒ හැකියාව තියෙනවා නම් ඇත්තට මේක තමයි ඇත්තටම ඇප්ටිටියුඩ් ටෙස්ට් එකකදී වටින්නේ. චිත්‍ර අඳින්න පුළුවන් හැකියාව මට ලස්සනට චිත්‍ර අඳින්න බෑ. ඒක නිසා මම ඇප්ලයි කරන්නේ නැහැ. ඒ දේ නෙමෙයි ඇත්තටම. ගොඩක් අය මම දකිනවා එයාලා ඇප්ලයි කරන්නේ නැහැ. බයට මට චිත්‍ර අඳින්න බෑනේ. මට කෙලින් ඉරක්වත් අඳින්න බෑ. ඒක නිසා මම ඩිසයින් ආකිටෙක්චර් මම මොනවටවත් දාන්නේ නැහැ කියලා එයාලා මුලින්ම ඇප්ටිටියුඩ් ටෙස්ට් එක මගහරින වෙලාවල් තියෙනවා. ඇත්තටම මම නම් කියන්නේ එහෙම කරන්න එපා. මොකද ඒ දේ නෙමෙයි ඇත්තටම මෙතන බලන්නේ වෙනත් විදිහකට සිතීමේ හැකියාවක් තියෙනවද කියලායි ඇත්තට මෙතන බලන්නේ. ඒ කියන්නේ කොච්චර ලස්සන චිත්‍ර අඳින්න පුළුවන් කට්ටිය වුණත් ඇප්ටියුඩ් ටෙස්ට් එකේ ලකුණු අඩු වෙනවා ක්‍රියේටිව් තින්කින් කියන එක නැත්තම්. අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි මේ කාලේට මම දකිනවා ගොඩක් දුරට රට වටේටම තියෙනවා මේ චිත්‍ර ක්ලාසස්. චිත්‍ර ක්ලාසස් වල තියෙනවා මොරටුව කැම්පස් එකේ මේ ඇපිටියුඩ් ටෙස්ට් එක ලියන්න පුරුදු කරනවා, මේ චිත්‍ර අඳින්න පුරුදු කරනවා. ඒ වෙනුවෙන් චිත්‍ර අඳින චිත්‍රපන්ති තියෙනවා. මොකද්ද මේකේ ඇත්තටම අපි චිත්‍රපන්ති යන්න ඕනද ඇපිටියුඩ් ටෙස්ට් එක ලියන්න කලින්? උත්තරයක් දෙනවා නම් මනීෂා ඇත්තටම අපි හරියටම කිව්වොත් ක්ලාසස් යන්න ඕනේ නැහැ. මොකද මම දකිනවා ගොඩක් ඉන්ඩස්ට්‍රි එකේ දැන් මේ ළඟදී දැන් ඔය A level අපි කියන්නේ සෙට් එකක් ඉවරුණා ගමම්ම ළමයි ටික ඉවරුණ ගමම්ම ක්ලාසස් පටන් ගන්නවා ඇප්ටිටියුඩ් ක්ලාසස් ආකිටෙක්චර් වලට. එතකොට ඔක්කොම එකම ගුරුවරයෙක් යටතේ තමයි ඔය සේරම ටික වෙන්නේ. ආකිටෙක්චර්, ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර්, ඩිසයින්, ෆැෂන් ඩිසයින් මේ ඔක්කොම කවර් කරනවා කියලා කියනවා. එතකොට ගොඩක් වෙලාවල් වලට ඔතන වෙන්නේ ඇත්තටම අපේ අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙකුත් නොවන පිරිස් ක්ලාසස් දානවා. ක්ලාසස් දාලා කියනවා මේවල මෙහෙම තමයි උත්තර ලියන්න ඕනේ, මෙහෙම චිත්‍ර අඳින්න ඕනේ කියලා. ඇත්තටම මම ඒක ටෙස්ට් කරන්නම මම පර්සනලි මං ගිහිල්ලා බැලුවා ක්ලාස් එකකට දෙකකට ඇත්තද මේ කියන්නේ කියලා. මෙයා මේ ඉල්ලන විදිහමද අපි එක්සෑම් එකට ලියන්න ඕනේ කියලා. ඊට පස්සේ මම යනකොටත් මට තේරුණ දේ තමයි එතන ඇත්තටම උගන්වන කෝස් කන්ටෙන්ට් එක වෙනස්. එතන උගන්වන්නේ ඇත්තටම නිකන් කිව්වා වගේ චිත්‍රපන්තියක් වගේ තමයි. මෙහෙම තමයි අඳින්න ඕනේ, ඕකට මෙහෙම බෑ, මෙහෙම පාට දාන්න ඕනේ. එතකොට අපි මේ වගේ ස්කෙච් එකක් තමයි අඳින්න ඕනේ, නැත්නම් ලකුණු අඩු වෙනවා. ඔහොම පාට කරේ නැත්නම් ලකුණු නැහැ, ෆේල් වෙනවා. ඒ වගේ දේවල් ගොඩක් කියනවා. නමුත් ඇත්ත කතාව ඒක නෙමෙයි. ඇත්තටම අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක්
ගෙන් කරන ක්ලාසස් වලට ගියාට කිසිම ගැටලුවක් නැහැ. මොකද එයාලා දන්නවා අපේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් තියෙනකොට මොන වගේ ප්‍රශ්නද පේපර් එකට හැදෙන්නේ. එතකොට මොන වගේ අලුත් ට්‍රෙන්ඩ්ස් වලටද ප්‍රශ්න ටික හදන්නේ. අන්න ඒ නොලෙජ් එක කොහොමත් අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් ක්ලාස් එකක් කරනකොට මොරටුවට සම්බන්ධ ඕනම කෙනෙක් ක්ලාස් එකක් කරනකොට එයාලා දන්නවා. ඒ නොලෙජ් එකේ ක්ලාස් එකේ ළමයින්ටත් දෙනවා. එතකොට මේ වගේ ක්ලාසස් වලට කියන්නේ මොරටුවෙන් පිටස්තර පුද්ගලයෙක් ක්ලාසස් කරනකොට වෙන්නේ ඇත්තටම එයාලා ඇතුලේ අපේ ඩිග්‍රීස් මොන වගේද කිසි ලොකු අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඒකට එයාලා ફોකස් කරන්නේ හරි. අපි මේ චිත්‍රය මෙහෙම අඳින්න ඕනේ. මේ ප්‍රශ්නෙට අපි මෙහෙම එකක් කරන්න ඕනේ. ඒ විදිහට තමයි ඒ ළමයිව ට්‍රේන් කරන්නේ. ඇත්තට මෙතන ලොකු ગેප් එකක් මම දකිනවා. ඒ අතරින් බැලුවොත් ගොඩක් අය ඒ ක්ලාසස් වලට ගිහිල්ලා තමයි බය වෙන්නේ අනේ මට චිත්‍ර අඳින්න බැහැනේ ඒ නිසා මම ඇප්ලයි කරන්නේ නැහැ කියලා. සමහර අය මම දන්නවා O level කාලේ ඉඳන්ම මහන්සි වෙන්න මේ ආකිටෙක්චර් ෆැකල්ටි එකට එන්න ඕනේ කියලා. එහෙම අය දැන් මේ කාලේ මේ A levels කරලා රිසල්ට් එන්න තියෙන කාලේ කොහොමද ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕනේ? ඒකට සූදානම් වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් A levels ලියලා ඉවරුණ ගමන්ම සමහරක් අයට තියෙනවා හරි මම මොරටුවේ ආකිටෙක්චර් කෝස් එක තමයි මට ආකිටෙක්ට් කෙනෙක් වෙන්න ඕනේ මට නැත්තම් ඩිසයිනර් කෙනෙක් වෙන්න ඕනේ මට ෆැෂන් ඩිසයිනර් කෙනෙක් වෙන්න ඕනේ ඒ වගේ ටාගට්ස් තියෙන්න පුළුවන් ඕනම කෙනෙක්ට A levels ඉවර වෙලා. එතකොට ඒ වගේ එකට සූදානම් වෙනවා නම් සමහරක් අය කරන්නේ ක්ලාසස් හොයනවා. එතකොට සමහරක් ක්ලාසස් වලිනුත් පරණ අපි පාස් පේපර්ස් දෙන අවස්ථා තියෙනවා ටියුට්ස් හදනවා. එතකොට මම කියන්නේ අර කලින් කිව්වා වගේ අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් කරන ක්ලාස් එකක් නම් ඒ ගයිඩන්ස් එකක් ගන්න ගියාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඒකට ලෑස්ති වෙන තව හොඳ ක්‍රමයක් තමයි යුනිවර්සිටි ලයිබ්‍රරි එකට ගියොත් ඇප්ටිටියුඩ් පේපර්ස් පරණ ඒවා ඉල්ල ගන්න පුළුවන්. ගොඩක් අවුරුදු වල ඒවා එතන තියෙනවා. සිංහල ට්‍රාන්ස්ලේෂන්ස්, එතකොට ඒකෙම ඉංග්‍රීසි එක තියෙනවා. ඒතර ඒ ටික අපි අරගෙන ප්‍රැක්ටිස් කරන්න ගත්තොත් අපිට එතනින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මොකද කලින් අවුරුදු වල ප්‍රශ්න ආපු විදිහ, එතකොට මොන වගේ ප්‍රශ්නද, ප්‍රශ්න කොහොමද අවුරුදු පුරාවටම අප්ඩේට් වෙලා තියෙන්නේ, දැන් කාලේ මොනවද ඉල්ලන්නේ, එතකොට කලින් ප්‍රශ්න කොහොමද තිබිලා තියෙන්නේ, මොන වගේ උත්තරයක්ද අපි දෙන්න ඕනේ. එතකොට රෆ් ස්කෙචස් මොන හරි මං කිව්වේ කලින් අර ලොකුටම චිත්‍ර අඳින්න ඕනේ නමුත් දල සටහනක් අඳින්න ඕනේ කියලා. එතකොට ඒ වගේ මොන જાතිය ස්කෙච් එකක්ද අපි ඇඳලා අපේ අයිඩියා එක කොහොමද පෙන්වන්නේ කියන එක ඒ පේපර්ස් වල ප්‍රශ්න කියවපුවම ඇත්තටම අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ විදිහට තමයි මම නම් හිතන්නේ හොඳටම ප්‍රිපෙයාර් වෙන්න පුළුවන් නම් එක්සෑම් එකට ඒක තමයි එකම ක්‍රමය. මොන වගේ සුදුසුකම් සෙට් එකක්ද මේ ආකිටෙක්චර් ෆැකල්ටි එකට ඔය කියන කෝසස් වල වගේම ඉංජිනේරින් ෆැකල්ටි එකේ ෆැෂන් ඩිසයින් කෝස් එකට මේවට යන්න මොන වගේ සුදුසුකම් සෙට් එකක්ද ළමයෙක් සපුරන්න ඕනේ? මනීෂ් ඇත්තටම අපිට දැන් සාමාන්‍යයෙන් A levels ගත්තොත් A levels අවමෙන් පාස් වෙලා තියෙන්න ඕනේ. එතකොට තමයි අපි ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් නැත්නම් යෝග්‍යතා පරීක්ෂණයකට ඇප්ලයි කරන්න එලිජිබල් වෙන්නේ. අපි සුදුසුකම් ලබන්නේ. එතකොට එහෙම ඇප්ලයි කරන්න පුළුවන්. ඊටත් අමතරව සමහරක් කෝසස් වල ආකිටෙක්චර්, ඩිසයින්, ෆැෂන් ඩිසයින් ඒ කෝසස් වලට සමහරක් වෙලාවලට O level රිසල්ට්ස් ඉල්ලන වෙලාවල් තියෙනවා. ස්පෙෂලි මැතමැටික්ස්, සයන්ස්, ඉංග්ලිෂ් ඒවට අවමෙන් C ඉල්ලන අවස්ථා තියෙනවා. මේ අවුරුදු ගානටම එහෙම සාමාන්‍යයෙන් ඉල්ලුවා. එතකොට A levels පාස් වෙලා තියෙන්නත් ඕනේ. සමහරක් කෝසස් වලට එයාලා අද කෝස් එකට අදාළව ඉල්ලන O level subjects පාස් වෙලා තියෙන්නත් ඕනේ. එතකොට O level සුදුසුකමුත් ඕනේ, A level සුදුසුකමුත් ඕනේ, ඇප්ටිටියුඩ් ටෙස්ට් එකෙත් පාස් වෙන්න ඕනේ. ඒ කියන සුදුසුකම් තුනම සපුරන්න ඕනේ කෙනෙක් ආකිටෙක්චර් ෆැකල්ටි එකට සහ ඉංජිනේරින් ෆැකල්ටි එකේ ඔය කියන කෝසස් හතරට සිලෙක්ට් වෙන්න නම්. හරි. එතකොට ආයෙ දැනගන්න තියෙන දෙයක් තමයි දැන් සාමාන්‍යයෙන් අපි ඔය කියන කෝසස් සම්පූර්ණ කරාම ආකිටෙක්ට් කෙනෙක්. එහෙමත් නැත්නම් ඩිසයිනර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔය කියන රෝල් වලට මොන විදිහේ ජොබ් මාකට් රෙකග්නිෂන් එකක්ද අපේ මේ ලංකාව ඇතුලේ වගේම ඉන්ටර්නැෂනලි කොහොමද රෙකග්නිෂන් එක තියෙන්නේ? රෙකග්නිෂන් එක අතින් ගත්තොත් ලංකාවෙත් හොඳ රෙකග්නිෂන් එකක් තියෙනවා. මොකද ජොබ් මාකට් එක හොඳට තියෙනවා. ආකිටෙක්චර් ගත්තත් අපි කියන ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් දෙකම එකම රේන්ජ් එකේ. ඩිසයින්, ෆැෂන් ඩිසයින්, මම කියන්නේ ඉන්ජිනියරින් ෆැකල්ටි එකේ ෆැෂන් ඩිසයින් මේ හැම එකකටම හොඳ ජොබ් මාකට් එකක් තියෙනවා මනීෂා. අපි කරන්න ඕන එකම දේ මොකද අපිට ලොකු පිළිගැනීමක් තියෙනවා මොකද University of Moratuwa කිව්වහම එතකොට ඒත් එක්කම ආකිටෙක්චර් ෆැකල්ටි එකෙන් කිව්වහම මොකද ලංකාවේ ඕනම යුනිවර්සිටි එකක් ගත්තොත් තියෙන එකම ආකිටෙක්චර් ෆැකල්ටි එක තියෙන්නේ University of Moratuwa. එතකොට ඒ නම නිසා ඒ හොඳ පිළිගැනීමක් තියෙනවා. ඒත් එක්කම ඕන තැනකින් අපිව ඇක්සෙප්ට් කරනවා මොකද ජොබ් ඔෆර්ස් හම්බෙනවා. එතකොට අපේ ඒත් එක්කම අපි ඩිවෙලොප් කරගන්න ඕනේ තව දෙයක් තමයි
යුනිවර්සිටි එකෙන් අපිට හොඳ නමක් සහ ඔක්කොම දේවල් ලැබෙනවා අපිට හොඳ ජොබ් ඔෆර් එකකට යන්න. ඒත් එක්කම ඩිග්‍රී එකට අපි සාධාරණයක් කරන්න ඕනේ. අපි අපේ ස්කිල් සෙට් එක, මයින්ඩ් සෙට් එක, පැෂන් එක, ඒ සේරම දේවල් ලෙවල් අප් කරගන්න ඕනේ. මොකද හොඳ ජොබ් එකකට යන්න පුළුවන්. ඔව් යුනිවර්සිටි එකේ නම තියෙනවා. හොඳ රෙකග්නිෂන් එකක් තියෙනවා. ඒ තැන් වලට හොඳට යන්න පුළුවන්. නමුත් හොඳ ස්කිල් සෙට් එකක් තියෙනවා නම්, හොඳ ඇටිටියුඩ් සෙට් එකක් තියෙනවා නම්, මයින්ඩ් සෙට් එකක් තියෙනවා නම් ඕනම තැනකට එයාලේ කියන සැලරි රේන්ජස් වලට වඩා ටිකක් ඉහළ සැලරි රේන්ජ් එකකට ඩිමාන්ඩ් කරලා යාමේ හැකියාව කොහොමත් තියෙනවා. ඒකට කරන් තියෙන හොඳම දේ තමයි ඩිග්‍රී එකට සාමාන්‍යයෙන් අපි සිලෙක්ට් වුණත් මුල් කාලේ ඉඳලම හොඳට ස්කිල්ස් ටික ලෙවල් අප් කරගෙන ඒ දින අසයින්මන්ට්ස් හොඳට කරලා එතකොට අලුත් දේවල් කියන්නේ ඩිග්‍රී එකෙන් through උගන්නනකන් ඉන්නේ නැතුව තමන්ම සර්ච් කරලා අලුත් දේවල් හොයාගෙන ඒවා ප්‍රැක්ටිස් කරලා නිතරම ඒ විදිහට අපිට පුළුවන් අපේ ස්කිල් සෙට් එක අප්ලිෆ්ට් කරගන්න. එතකොට පුළුවන් අපිට ජොබ් මාකට් එකට ගියාම හොඳ ජොබ් එකක් හොයාගන්න. ඒ විදිහෙම තමයි ඇප්ලයි වෙන්නේ ඉන්ටර්නැෂනල් මාකට් එකෙත්. මොකද දෙකම එකයි. ඉන්ටර්නැෂනල් මාකට් එකේ ගත්තොත් හොඳ ගොඩක් රෙකග්නිෂන් එක තියෙන ජොබ්ස් අපිට හොයාගන්න පුළුවන් හොඳ කම්පනීස් වල. මොකද ගොඩක් අය අද කාලේ බය වෙලා ඉන්නේ මම ආකිටෙක්චර් ආවොත් මට අවුට් වෙලා මට හොඳ ජොබ් එකක් තියෙයිද? මම ඩිසයින් ආවොත් මට හොඳ ජොබ් එකක් තියෙයිද කියලා ගොඩක් බයෙන් ඉන්නේ ළමයි. ඒතකොට මුලින්ම අහන ප්‍රශ්නේ මගෙන් ගොඩක් අය අහන්නේ අක්කේ මම මේ ඩිග්‍රී එක කරොත් මට ජොබ් එකක් තියෙයිද කියලා නම්. කියලා ජොබ් එකක් තියෙනවා. ඒත් අමතරව ඔයාගේ පැත්තෙනුත් කැපවීමක් වෙන්න ඕනේ. මොකද නිකන් නමට විතරක් ජොබ් එකක් හම්බෙන්නේ නැහැ. අපි හැමෝම දන්නවා අනිවාර්යයෙන්ම අපි ඩේලි ප්‍රැක්ටිස් කරන්න ඕනේ අපේ ඩිසයින් ස්කිල්ස්. ඒ සේරම ටික කරාම අපිට හොඳ තැනකට ඇත්තටම යන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ සැලරි එකකට යන්නත් පුළුවන්. ඒ වගේම තමන්ගේ නම බ්‍රෑන්ඩ් එකක් විදිහට ඩෙවලොප් කරන්න පුළුවන්. ලිමිටඩ් පිරිසකට හම්බ වෙන හොඳ chance එකක් තමයි මේ courses ටික. ඔව් මට තව චූටි දෙයක් දැනගන්න course content එක. එතකොට කොහොමද යුනිවර්සිටි එක කාලේ මතකය? චුට්ටක් මතක් කරමු. course content එක ගැන කිව්වොත් මනීෂා මම කියන්නේ මම කරපු course එක integrated design. ඒක ඇත්තටම අපිට exams කියලා දෙයක් නැහැ. projects තමයි තියෙන්නේ. projects assignments තියෙන්නේ. ඒ දෙක තමයි. ඉතින් දැන් ගොඩක් අය කියනවා ඔයාලට fun නේද? එතකොට exams නැහැ නේද? full free එකේ නේද ඉන්නේ? ඒ වගේ දේවල් කියනවා. නමුත් නෑ එතනක් දෙයක් තියෙනවා. නමුත් ගොඩක් වෙලාවට අපි projects කරනකොට ඇත්තටම enjoy කරන්න පුළුවන් වෙන විදිහේ projects තමයි තියෙන්නේ. ඒක stressful නෑ කියලා කියන්නේ නැහැ මම. පොඩ්ඩක් තියෙනවා. නමුත් අපි ඒක අර එන්ජොයි කරගෙන කරන්න පුළුවන් විදිහට ඒක හරව ගන්න ඕනේ අපිම තමයි. මොකද ඇත්තටම ගොඩක් මතකයන් තියෙනවා මට ෆස්ට් ප්‍රොජෙක්ට් එක එහෙම තාම මතකයි ඩිසයින් එකේ. ඒකෙදී අපිට ඇත්තටම දුන්නේ එක ලෑන්ඩ්ස්කේප් එකක් දීලා හරි දැන් මේක ඩ්‍රෙස් කරන්න කියලා කියපු අවස්ථාවකදී මම බැලුවා මගේ ටීම් මෙම්බර්ස්ටත් එක්ක මොකද්ද ඇත්තට මේ ඩ්‍රෙස් කරනවා කියලා කියන්නේ කියලා. ඇත්තට මේක ඇක්ටිවිටි එක දීලා දුන්නට පස්සේ තමයි ලෙක්චරර්ස් වුණත් හරි ඔයාලා මේක තමයි මේ කරේ අපි ඔයාලට කියලා දෙන්නේ නැතුව ඔයාලව මේකට යොමු කරේ ඔයාලා විසින්ම මේක අධ්‍යයනය කරගෙන ඉගෙන ගන්න කියලා කියනවා. ඒ වගේ තමයි. එතකොට අපි ගත්තොත් ආකිටෙක්චර් ෆැකල්ටි එකේ නම් එක්සෑම්ස් තියෙනවා. එතකොට ඒකෙත් තියෙනවා ප්‍රොජෙක්ට්ස් තමයි තියෙන්නේ. අපි කියනවා පොඩි මොඩල්ස් හදන්න තියෙනවා ෆස්ට් ඉයර්ස් වල. ඊට පස්සේ එක්සෑම්ස් උත් තියෙනවා. ඒක මික්ස් එකක් තියෙන්නේ. ඩිසයින් ගත්තොත් ඩිසයින් එකේ එක්සෑම්ස් නැහැ. ඇත්තටම ප්‍රොජෙක්ට්ස් වලින් තමයි ඒක රන් වෙන්නේ මුළු කෝස් එකම. ඉතින් හොඳ මතකයන් ටිකක් තියෙනවා ඒ වගේ ගොඩක් ප්‍රොජෙක්ට්ස් වල එකතු වුණා. ඉතින් එහෙනම් thank you so much අපිත් එක්ක එකතු වුණාට. ඉතින් out of the frame හිතන්න පුළුවන් නම් හිතන්න කැමති නම් ඉතින් ඔන්න ඔයාට හොඳ chance එකක් මේ කියන courses ඉතින් apply කරලා බලන්න. limited chance තමයි තියෙන්නේ. හැබැයි ඔයාට බැරි වෙන එකක් නෑ. try කරොත් අනිවාර්යෙන්ම යන්න පුළුවන් course එකක් තමයි. course 4ක් තියෙනවා. මේ course 4ට try කරන්න. ඉතින් ඔයාටත් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේ courses සම්බන්ධව සහ aptitude test එක සම්බන්ධව ඔයාලට පුළුවන් හර්ෂණීව contact කරගෙන මම එයාගේ contact details ටික මේ වීඩියෝ එකේම පල්ලෙහින් දාන්න links ටික. ඉතින් එතකොට ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහලා දැනගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ගොඩාක් වටින කියන දේවල් ඒ වගේම ඔයා දන්නේ නැති දේවල් ගොඩාක් අපි ඉස්සරහට අරන් එන්න සූදානම්ින් ඉන්නවා. ඉතින් අපිව subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment කරන්න. අපි ඒවටත් උත්තර දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. එහෙනම් අදට ගිහින් එන්න. bye.